ඔයාගේ සහකාරිය හෝ පෙම්වතිය ඉස්සර වගේ ඔයත් එක්ක ලිංගිකව එකතු වෙන්න කැමති නැද්ද? ඒ වැඩේදී ඔයාව මගහරිනවද? මෙහෙම වෙන්නේ ඇයි කියලා මේ විනාඩි දෙක තුන ඇතුළත ඔයාටම දැනගන්න පුළුවන්. ඇත්තටම කාන්තාවකට ලිංගික ආශාව අඩු වෙන්නේ ඇයි? මේ සඳහා මානසික වශයෙන් බලපාන කාරණා සහ කායික වශයෙන් බලපාන කාරණා විදිහට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ලිංගික ආශාව අඩුවීමට බලපාන ශාරීරික හේතුන් මොනවද කියලා අපි දැන් බලමු. හෝමෝන අසමතුලිතතා පිරිමියාට වගේම කාන්තාවන්ටත් ලිංගික උද්දීපනය වෙන්න ටෙස්ටස්ටරෝන් හෝමෝනේ බලපානවා. මේ ටෙස්ටස්ටරෝන් නිසි ප්‍රමාණයට නොමැතිවීම හෝ වෙනසකට ලක්වීම නිසා මේ දේ වෙන්න පුළුවන්. තයිරොක්සින් හෝමෝනේ වෙනස් වීම මේ දේත් ලිංගික තෘප්තිය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. හයිපොතයිරොයිඩිසම් වැනි තත්ත්වයන් මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර හෝමෝන වෙනස්කම් නිසා කාන්තාවක් ලිංගිකව එකතු වීමට තියෙන කැමැත්ත අඩුවීමට හේතු වෙනවා. මේ සඳහා හේතු වන අනිත් ශාරීරික හේතුව තමයි රෝගී තත්ත්වයන් වලින් පෙළීම. මේවට උදාහරණ විදිහට ගත්තොත් අක්මා ප්‍රදාහය තත්ත්වයක්, වකුගඩුවල ප්‍රදාහය තත්ත්වයන්, ආතරයිටිස්, කොන්දේ වේදනාව, මාංශපේශීවල වේදනාව, මිග්‍රේන් හෙවත් හිසේ කැක්කුම. මෙන්න මේ වගේ කාරණා තමයි කාන්තාවක් ලිංගිකව එකතු වීමට තිබෙන කැමැත්ත අඩුවීමට බලපාන ශාරීරික හේතු. දැන් අපි බලමු කාන්තාවකට මානසිකව බලපාන හේතු මොනවද කියලා. විෂාදය, විහිණෝන්මාදය, කාංසාව, අධික ලෙස සැකකිරීම, නිතර තරහින් සිටීම. මේ අපි කියපු ශාරීරික හෝ මානසික කාරණාවලට අමතරව ඒ කෙනාට සිදුවුණු අමිහිරි අතීත සිදුවීමක් වැනි දේත් මේ වගේ තත්ත්වයන් ඇතිවීමට බලපාන්න පුළුවන්. ඊටත් අමතරව සමාජ සංස්කෘතික කාරණා බලපාන්න පුළුවන්. කිසියම් රෝගී තත්ත්වවලට ලබා ගන්නා ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ වගේ දෙයක් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ සහකාරියට ඇත්තරම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපාපු කාරණාව මුලින්ම හොයලා බලන්න. සමහර වෙලාවට හේතු කීපයක්ම මේ වගේ තත්ත්වයක් සිදුවෙන්න බලපානවා වෙන්න පුළුවන්. මේ දේවල් ගැන ටිකක් හොයලා බලලා ප්‍රතිකාරවලට යොමු වීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු වෙලා මේ තත්ත්වය මගහැර ගන්න උත්සාහ කරන්න.